මෙච්චර කල් ඔයාලා හිතාගෙන හිටියේ අලු කෙසෙල් කන්න පිරිමි පක්ෂයට හොඳ නෑ කියලා නේද? ඉතින් ඒ කතාව ඇත්තක්ද? බොහෝ වෙලාවට මේ කතාව අපේ සමාජයේ බොහෝ දෙනෙකුගේ සිත්වල පැල්පදියම් වෙද කතාවක්. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාව අතර විශ්වාසයක් තියෙනවා අලු කෙසෙල් කෑවම ලිංගික අවශ්‍යතාවය හීන වෙනවා කියලා. ඒත් ඒ කතාව මිත්‍යාවක ඔයාලා දන්නවද? අද වෙන විට ඒ කතාව සත්‍යයයි කීමට කිසිම විද්‍යාත්මක හේතුසාධකයක් මේ වෙනතෙක් හොයාගෙන නැහැ. අලු කෙසෙල් ලංකාවේ වගේම ඉන්දියාවේ, නේපාලයේ, මලේසියාවේ, දකුණු අප්‍රිකාවේ, දකුණු ඇමරිකාව හා බොහෝ රටවල සරුවට වැඩෙනවා. ඉතින් අලු කෙසෙල් රසවත් ව්‍යංජනයක් ලෙස හදාගන්න රුහණයකට හැකි. ඒ වගේම අලු කෙසෙල් සිහින්ම පෙති කපා තෙලෙහි බැද සලාදයක් ලෙසත් පිළියෙල කරගන්න හැකියාව තියෙනවා. අවුරුදු කාලයට සැකසෙන හත්මාළුව සඳහා අලු කෙසෙල් යොදා ගන්නවා. මේ කුමන ආකාරයකට සකසාගත්ත අලු කෙසෙල් කියන්නේ මනා පෝෂ්‍ය ගුණයෙන් යුක්ත එළවලුවක්. අලු කෙසෙල් වල ගුණ දැන් අපි හඳුනා ගමු. අලු කෙසෙල් වල අඩංගු තන්තුමය කොටස් නිසා මලබද්ධයට කදිම ඖෂධයක්. ඒ නිසා මලපත්යෙන් පෙළෙන අයට අලු කෙසෙල් ආහාරයට එකතු කර ගැනීමෙන් එම රෝගයෙන් වැළකීමේ හැකියාව ලැබෙනවා. අර්ශස් රෝගය සෑදී තිබෙන අයට අර්ශස් රෝගයෙන් පීඩා විඳින අයට වගේම එම රෝගයෙන් වැළකී සිටීමට නම් අලු කෙසෙල් ආහාරයට ගන්න එක හොඳයි. බඩදැවිල්ල ඇති වෙන අවස්ථාවලදී ඊට කදිම පිළිතුරක් ලෙස මේ අලු කෙසෙල් එළවලුව හඳුන්වන්න පුළුවන්. බඩ පුරවා දැමූ අවස්ථාවල කෑමට ගුණදායක ආහාරයක්. මූත්‍රාගාර වලට වඩාත් හොඳයි. පිත්තාශය ගල්ලා තීමටද මේ ආහාරය වඩාත් උචිතයි. අජීර්ණයක් ඇති වූ අවස්ථාවලදී අලු කෙසෙල් උයා ආහාරයට ගැනීමෙන් අජීර්ණය ශුව වෙනවා. පහසෙන් දිරවන ආහාරයක් නිසා දිරවීමටද අපහසුතා ඇතිවීම පළක් වෙනවා. ඔබ බඩගිනි නොවන රෝගයෙන් පෙළෙන්නේ නැද්ද? එසේනම් ඔබත් අලු කෙසෙල් ආහාරයට ගැනීමෙන් බඩගින්න ඇති වෙනවා. තවද ශරීරයේ ඇති අනවශ්‍ය මේද කොටස් ඉවත් කරනවා. මේ නිසා කොලෙස්ටරෝල් වලට ගුණදායකයි. එම රෝගෙන් පෙළෙන රෝගීන්ට අලු කෙසෙල් කෑමට බිය යුතු නැහැ. දියවැඩියාවටද බෙහෙවින් ගුණදායක එළවලු. පිළිකා නාශක ගුණයක් කෙසෙල් වල තියෙනවා. සමය රෝගවලටද කදිම පිළිතුරක් ලෙස අලු කෙසෙල් ආහාරයට එක් කරගන්න පුළුවන්. ආසාප්පිකතා නැති කර දාන. පණ රෝගවලට යෝග්‍ය බැවින් අලු කෙසෙල් කෑමට දාන්න. ලේ හිගකමෙන් පෙළෙන කියන්නේ නිරක්තිය වගේ රෝග තියෙන අයට අලු කෙසෙල් කෑම වඩාත් යෝග්‍යයි. ස්නායු පද්ධතිය හොඳින් ක්‍රියා කරවීමට අලු කෙසෙල් වලට ඇත්තේ අපූර්ව ගුණයක්. හෘද ක්‍රියාකාරීත්වයට ගුණදායකයි. ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කරනවා. ශරීරයේ ජල අසමතුලිතතාවය ආරක්ෂා කරන්න උදව් වෙනවා. පුංචි ළමයින්ගේ මතකය තබා ගැනීමේ ශක්තිය වැඩි කරන නිසා පුංචි ළමයින්ට වඩාත් සුදුසු එළවලුවක් තමයි මේ අලු කෙසෙල්. රෝගයක් සෑදීමෙන් පසුව ශරීරයේ දුර්වල වූ අවස්ථාවන් වලදී වත් සමග අලු කෙසෙල් ආහාරයට ගැනීමෙන් ශරීරය ශක්තිමත් වෙනවා. ඉතින් මේ වගේ ගුණවත් කෑමක් අර එක එක බොරු කතා හින්දා අතාරින එක අපරාධයක් නේද? හැබැයි මේ වගේම තමයි අලු කෙසෙල් හදනකොට දිනපතාම කන්න හොඳත් නැහැ. ඒ වගේම වකුගඩු රෝගයෙන් පෙළෙන අයට අලු කෙසෙල් සුදුසු නැහැ කියලා තමයි සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් නිරෝගී පුද්ගලයන්ට අලු කෙසෙල් කියන්නේ තමන්ගේ නිරෝගීභාවය තවත් වැඩි කරගන්න පුළුවන් ගුණ ඖෂධයක්.